ඔන්න පොඩි වැඩක් ස්ටාර්ට් කරා. මං හිතනවා මේක මේ භෞතික විද්‍යාව ගණිතය කරන කට්ටියට හොඳ වෙයි කියලා. මං හිතාගෙන දිගටම වීඩියෝස් ටිකක් දාන්න. කැමති නම් බලන්න, නැත්නම් බලන්න එපා. මං අද ඉස්සරෝම මේ පටන් ගන්න හිතුවේ ඉස්සරෝම චලිත සමීකරණයක් ඔප්පු කරන්නේ කොහොමද කියලා. මං හිතන්නේ මේ භෞතික විද්‍යාව කරන කට්ටියට නම් මේක ඔප්පු කිරීම අවශ්‍ය නැහැ. ඒත් මං හිතන්නේ දැනගත්තොත් හොඳයි කියලා. අපි ඉස්සරෝම බලමු v සමානයි u ධන at සමීකරණය කොහොමද ප්‍රූව් කරන්නේ කියලා. අපි නෝමල් පාවිච්චි කරනවා v සමානයි u ධන at. ඒකේ එන්නේ අපිට එක විදිහට මේක ඔප්පු කරන්න පුළුවන් ක්‍රම කීපයකින්. මම එක ක්‍රමයක් ගත්තා. මෙතනින් මම කරන්නේ ත්වරණය සමානයි වේගයේ වෙනස බෙදීම කාලයේ වෙනස කියලා ගන්නවා. dv යට dt. ඒ කියන්නේ කාලයේ විශයෙන් වේගයේ අවකලනය. ඊට පස්සේ මම ඒක දෙපැත්තට කඩලා ලියා ගන්නවා. මේක මැත්ස් වල අනුකලනය කරනකොට එහෙම කට්ටියට පුරුදු ඇති. එතකොට මම මෙතන ආරම්භක ප්‍රවේගය u කියලා ගන්නවා. අවසාන ප්‍රවේගය v කියලා ගන්නවා. ඊට පස්සේ උඩ තියෙන සමීකරණය මම අනුකලනය කරනවා. එතකොට මේ මගේ දැන් මේ වස්තුව ගමන් කරන්නේ කාලයේ බිඳුවේ සිට කාලය t දක්වා. එතකොට ආරම්භක ප්‍රවේගය යන්නේ u සිට අවසාන ප්‍රවේගය v දක්වා. එතකොට මම මේ පැත්ත u සිට v දක්වා අනුකලනය වෙනවා. මේ පැත්ත කාලයේ විශයෙන් අනුකලනය වෙනවා. එතකොට අපිට බලාගත්ත හැකි මේ a කියන ත්වරණය නියතයක් කියලානේ අපි ගත්ත ඉස්සලා. මෙතන තියෙනවා ත්වරණය නියතයක් කියලා ගමු අපි. මෙතන. එතකොට ත්වරණය නියතයක් හින්දා මම එළියට ගන්නවා. එතකොට කාලයේ විශයෙන් අනුකලනය කරනවා. එතකොට අපිට මෙතනින් එන්න පුළුවන් v එන්න පුළුවන්. v සීමාව තමයි u වල ඉඳන් v දක්වා. මෙතනින් කාලයේ සීමාව තමයි බිඳුවේ සිට t දක්වා. එතකොට මේක අනුකලනය කරපුවාම අපිට ගත්ත හැකි ඉස්සරෝම කරන්නේ මේ v වෙනුවට පළවෙනි තියෙන එක ආදේශ කරනවා. ඊළඟට ඒකෙන් අඩු කරනවා u වල අවසාන සීමාව. එතකොට මේ පැත්තත් අපිට කාලයේ t ට දානවා ඉස්සරෝම t, ඊළඟට දානවා බිඳුව. එතකොට අපිට මේ පැත්තෙන් එනවා v ඍණ u, මේ පැත්තෙන් at. ඊට පස්සේ අපිට මේක v යුක්ත කරාම v සමානයි u ධන at කියලා අපිට සමීකරණයක් ඔප්පු කරන්න පුළුවන්. හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. හොඳ නැත්නම් බැනලා හරි කමෙන්ට් එකක් දාලා යන්න. Thank you.